මම ජපාන් යන ආසාවක් හිටියේ. ඇත්තටම මට ලොකු බාධාවක් වුණේ මගේ බෙල්ලේ තිබුණු ටැටු එක. මම බැලුවා මේක අයින් කරගන්න මාක් එකක් නැතුවම. එහෙම බලත් තමයි මට බයෝ බියුටි ස්කින් මේ ක්ලිනික් එක හම්බුනේ. බයෝ බියුටි ස්කින් ඉන්න කලින් මගේ ටැටු එක තිබුණේ මේ විදියට. සෙෂන් 5ක් ගියන් පස්සේ තියෙන්නේ මේ විදියට. මගේ ටැටු එක කිසිම මාක් එකක් නැතුව අයින් කරන්න පුළුවන් වුණා. ඔයාලගේ හීන වලට යන ටැටු එක බාධා වන්න අදම බයෝ බියුටි එන්න. ඔව් ඒ අපි ළඟට ආවේ තවත් ජපාන් යන්න ආසාවෙන්. ඒ කියන්නේ හැබැයි යාගේ ටැටූ එක එයා කරන වෘත්තියට බාධාවක් නිසා ඉවත් කරගන්න තමයි අපි ළඟට ආවේ. ඉතින් එයාගේට සෙෂන් කියන්නේ එයාට සෙෂන්ස් 5කින් එයාගේ ටැටූ එක රිමූව් කරගන්න පුළුවන් වුණා. කෙනාගෙන් කෙනාට ඒක සමහරට කරන සෙෂන්ස් ගන්න වෙනස් වෙන්න පුළුවන්. ඒකට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තමයි ඒකට පාවිච්චි කරලා තියෙන ඉන්ක් එක. ඒ වගේම තමයි ටැටූ ආටිස්ට් ඒ ඉන්ක් එක ඩිපොසිට් කරලා තියෙන ස්කින් ලේයර්ස් ගන්න අනුව සෙෂන්ස් ගන්න වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඔයාලට ටැටු එකක් රිමූව් කරගන්න ඕන නම් ස්කා එකක් හිටින්න නැතුව මේ වගේ ඔයාලට පුළුවන් අපිව සම්බන්ධ කරගෙන අපේ ආයතනය හරහා ටැටු එකක් සාර්ථකව රිමූව් කරගන්න පුළුවන්.